මේ ආණ්ඩුවලට උදේ තෙල් ටික ගෙනලා විකුණා ගන්න බැරි නම් මේගොල්ලන්ට මොකද කරන්නේ? මේගොල්ලන්ට බෑ ගොවිපලක්වත් කරන්න. ඔක්කොම බෑ. ඇමරිකාවට හෙම්රිස්සාවක් හැදුනොත් ලංකාවට නියමෝනියාව හැදෙන ආර්ථිකයක්. එහෙම ආර්ථික අපිට හදලා වැඩක් නැහැ. ඉරානයේ ප්‍රශ්නයක් ආපුවම අපිට අර්බුදේ. ඇමරිකාවේ ප්‍රශ්නයක් ආපුවම අපිට අර්බුදේ. ඕනෑම තත්ත්වයකට වෘත්තු දෙකේ ආර්ථිකය ගොඩනැගීම තමයි පාලකයන්ගේ වගකීම. අපි බොරතෙල් ගෙනලා පිරිපහදු කරොත් පිරිපහදු තෙල් ගෙනාවට වඩා 17%කින් තෙල් මිල අඩු කරන්න පුළුවන්. රජයේ බදු ඉවත් කරත් ඩීසල් ලීටරයක රුපියල් 30ක ලාභයක් ලබනවා. ඒ කියන්නේ මේ පෙට්‍රල් වලට බදු ගෙහිම ආණ්ඩුවේ එකම ආදාය මාර්ගය බවට පත් කරන්න තිබෙනවා. අද ඉරානයේ සම්බාධක මොනවද? ඒව අදාළ නැහැ මෙතන. ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඉහළ යනවා නම් මිල ස්ථාවර පවත්වා ගැනීම සඳහා මේ බද්දේ යම් වෙනසක් කළ හැකිව තිබෙනවා. ඩීසල් රුපියල් 75කින්ද පෙට්‍රල් රුපියල් 54කින්ද වැඩි කරලා තිබෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි මේ කරා අපේ රටේ ආර්ථිකයේ ඉතාමත් බරපතල අන්තරාකාරී තත්වයක තිබෙන්නේ. ඒතර ආර්ථිකය එය ජනතාවගේ ජන ජීවිතවලට විශාල බලපෑමක් ඇති කරනවා. අපිට මාස 2-3 තෙල් ගබඩා කිරීම සඳහා ප්‍රමාණවත් වන ධාරිතාවක් අපේ ගබඩාවල නැහැ. අපේ පරිභෝජන රටාවේ යම් වෙනසක් අවශ්‍ය වේවි. අර්බුදයක් තියෙන වෙලාවෙදී අපි හැමදෙනාම යම් සංයමයකට එන්න ඕනකම තියෙනවා. මම ඉතින් අපේ රටේ ජනතාවගෙන් ඉල්ලා හිටින ඔබගෙන් වගේම යම් සංයමයක් පරිසංකාරී ආර්ථික ක්‍රියාකාරකමකට දැන් එන්න ඕන මේ වෙලාව. මේක මොකද මම කවුද තෙල්ලින් අයිතිකාරයෙක් ඒ නිසා මට ලාභ ගන්න වැඩි කරනව නෙවෙයි මේ. එහෙම නැත්නම් මම තෙල් සමාගම ඒජන්තියෙක් මට ලාභ ලබා ගැනීම සඳහා තෙල් වැඩි කරනව නෙවෙයි මේ.